හරි. 2025 සැප්තැම්බර් පේපර් එක සහ 2025 මාර්ච් පේපර් එක 24 මාර්ච් පේපර් එක සහ සැප්තැම්බර් පේපර් එක කතා කරන්න කලින් අපි ගිණුම් කරණය හා විගණනයේ විෂයේ යම් යම් කොටස් ටිකක් තියෙනවා අපි තව ටිකක් මේක අඳුරගන්න ඕනේ. එතකොට එතෙන්දී ගිණුම් කරන අනුපාත කියන්නේ ඇත්තටම විශේෂ කොටසක්. දැන් ඔයාලා පේපර් එකක් දැක්කොත් එහෙනම් මේ පේපර් එකේ ගිණුම් කරන අනුපාත වලට ලකුණු 15ක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මං අද විනාඩි 40ක් අපිට හම්බ වෙනවා ප්‍රී සෙෂන් එක. මේ විනාඩි 40ක කාලය ඇතුළත ඔයාලට ගිණුම් කරන අනුපාතවල මොන මොන දේවල් ටිකද ඉගෙන ගන්න තියෙන්නේ? මොන මොන විදිහටද ඔයා මේ සබ්ජෙක්ට් එකට මේ ගිණුම් කරන අනුපාත ටික යොදා ගන්න කියන එක තමයි පැහැදිලි කරන්න යන්නේ. එතකොට දැන් අපි මම මුලින් ඉඳන්ම කියලා තියෙනවා ඔයාලා පේපර් එකක් කරද්දී මේ පේපර් එකේ ඔයාලට කරන්න පුළුවන් ප්‍රශ්න 4 තෝරගන්න කියලා මේක වැදගත් ඉතාමත් වැදගත් හේතුව තමයි අපි පේපර් එකක් දැක්කහම ඇත්තටම බය වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා ඒ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක. හැබැයි අපි ප්‍රශ්න 4කට ලෑස්ති වෙලා ගියොත් ඒ ප්‍රශ්න 4 ඔයාලට පැහැදිලිව සරලව ලියා ගන්න පුළුවන්. ඉතින් ගිණුම් කරන අනුපාත. දැන් ගිණුම් කරන අනුපාතයක් කියන්නේ අපේ මූල්‍ය ප්‍රකාශනවල ඔයා පේපර්ස් අරන් බලන්න ඒ පේපර්ස් වල ගිණුම් කරන අනුපාත ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් මේ පාරත් ගිණුම් කරන අනුපාත වලින් ඔයාට ලකුණු 15ක ප්‍රශ්නයක් හම්බ වෙනවා. මේ විනාඩි 40 හරියට පේපර් එකට අදාළව මේ ගිණුම් කරන අනුපාත කොටස කොහොමද ගොඩදාගන්නේ කියලා බලමු. ඒතර ගිණුම් කරන අනුපාත කියලා කියන්නේ අපේ මූල්‍ය ප්‍රකාශනවල ස්වභාවය තේරුම් ගන්න අපිට සරල විදියට හඳුන්වලා දීලා තියෙන ක්‍රමවේදයක් තමයි මේ ගිණුම් කරන අනුපාත කියලා කියන්නේ. එතකොට ගිණුම් කරන අනුපාත අපි ප්‍රධාන කොටස් පහක් ඉගෙන ගන්නවා. ප්‍රධාන කොටස් පහක් ඉගෙන ගන්නවා. ඒ පහ තමයි ද්‍රවශීලතා අනුපාතය, තෝලන අනුපාතය, තෝලන අනුපාතයට තව නමක් කියනවා අපි නුබුන්වත්භාවයේ අනුපාතය, ලාභදායීත්ව අනුපාතය, කාර්යක්ෂමතා අනුපාතය සහ ආයෝජන අනුපාතය. එතකොට මම එකින් එක මේ පහේ මොනවද තියෙන්නේ කියලා කතා කරගෙන යන්න. අපි ද්‍රවශීලතා අනුපාතයට ගියොත් ද්‍රවශීලතා අනුපාතයේදී කතා කරන්නේ මේ ආයතනයේ කෙටිකාලීන මූල්‍ය තත්වය ගැන. කෙටිකාලීන මූල්‍ය තත්වය ගැන ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. ඉතින් මෙතනදී කතා කරන්නේ අර කෙටිකාලීන මූල්‍ය තත්වය ගැන. එතකොට අපි ද්‍රවශීලතා අනුපාතයට ගිහාම මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ ජංගම අනුපාතය සහ ෂණික අනුපාතය. එතකොට ඔයාලා පේපර්ස් ටික අරන් බලන්න මාත් පේපර්ස් වල ඔයාලට කතා කරනවා ජංගම අනුපාතය සහ ෂණික අනුපාතය. ජංගම අනුපාතයේදී කතා කරන්නේ ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර සම්බන්ධතාවය. එතකොට මේකේ සූත්‍රය එනවා ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. කොහොමද සූත්‍රය එන්නේ? ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. එතකොට අපි ෂණික අනුපාතයට ගියාම ෂණික වත්කම්. ෂණික වත්කම් සහ ජංගම වගකීම් අතර තියෙන සම්බන්ධතාවය. දැන් මෙතනදිම ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙලා ඉවරයි. මම ඕක මේ ප්‍රූෆ් කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. එතකොට ෂණික අනුපාතයට යනකොට ෂණික අනුපාතයේ සමානයි ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. ටක් ගාලා පොයින්ට් එකක් විදිහට ඔයාලා සූත්‍ර ටික විතරයි මතක තියාගන්න ඕනේ මේකෙදි. සූත්‍ර ටික ටක් ගාලා ලියාගන්න. ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. ෂණික අනුපාතය සමානයි ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. දැන් ෂණික වත්කම් මොනවද ෂණික වත්කම් කියන්නේ? අපි ගාව තියෙන ජංගම වත්කම් වලින් තොගය සහ ඉදිරියට ගෙවීම ඉදිරියට කළ වියදම් කියන ටික අයින් වුණාම අපිට ඉතිරි වෙනවා ෂණික වත්කම්. අපි ගාව තියෙන ජංගම වත්කම් වලින් තොගය සහ ඉදිරියට ගෙවීම් ටික අඩු කරන්න ඕනේ. එතකොට අපිට ඉතිරි වෙනවා ෂණික වත්කම්. එහෙනම් ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම් වලින් හම්බ වෙන්නේ අපිට ෂණික අනුපාතය. පැහැදිලිද? ඕක තමයි මට කියන්න ඕනුනේ පළවෙනි කොටසට. එතකොට එතනදී අපේ ද්‍රවශීලතා අනුපාත ටික ඉවර වෙනවා. ද්‍රවශීලතා අනුපාතය කියලා අපි කතා කරන්නේ
කොටස් දෙකයි ජංගම අනුපාතය සහ ෂණික වත්කම් අනුපාතය. ජංගම අනුපාතය කිව්වහම ඔයා ගන්න ඕනේ ජංගම වත්කම් බෙදීම ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්, අනිත් එකේදී ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. ඔන්න ඔය කියන දෙක තමයි එන්නේ. මේකේ 5 වෙනි ප්‍රශ්නේ මම මේ ගත 2024 මාර්ච් එක. මෙන්න බලන්න 5 වෙනි ප්‍රශ්නේ ද්‍රවශීලතාවය ජංගම අනුපාතය සහ ෂණික වත්කම් අනුපාතය හදන්න තියෙනවා. එතකොට ප්‍රූෆ් එකකුත් ඔන්න පෙන්නලා තියෙනවා. දැන් මේකේ අපි චුට්ටක් කොහොම මම බලාගෙන මම 2024 මාර්ච් එක තමයි මේ කතා කරගෙන යන්නේ. ඒත් එක්ක ඔයාලට අනුපාත ප්‍රශ්න සිලබස් එකේ තියෙන කොටස් ටිකත් එක්කම කතා කරගෙන යනවා. එතකොට ජංගම වත්කම් දැන් අපි ගන්න ඕනේනේ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් අනුපාතයට යද්දි එහෙනම් ජංගම වත්කම් 2500යි ජංගම වගකීම් 1200යි. එහෙනම් 2500 බෙදීම 1200. ෂණික වත්කම් වලට යද්දි ෂණික වත්කම් සමානයි මං කිව්වේ මොකද්ද ජංගම වත්කම් වලින් අඩු කරන්න කිව්වම තොගේ. එහෙනම් ජංගම වත්කම් බලන්න මෙතන ජංගම වත්කම් 2500ක් තියෙනවා. ඒකෙන් තොගේ 800ක් අඩු වෙන්න ඕනේ. අපෙන් ඉල්ලන වර්ෂය චුට්ටක් බලන්න. අර්ථ නිරූපණය කරන්න කියලා විතරයි කියන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අපි අන්තිම දවසට තියෙන එකම ගමු. දැන් මේක පටන් ගන්න තියෙන්නේ 22නේ 23 3:31 ඉඳන්ම ගමු. ඒතකොට 23 3:31ට එන්නේ 800. එහෙනම් 2500න් 800ක් අඩු කරා. එතකොට ඔයාලට හම්බ වෙන උත්තරයක් 1700යි. 1700 බෙදීම ජංගම වගකීම් 1200යි. පැහැදිලිනේ? ওই විදිහට තමයි අපේ වැඩේ වෙන්නේ. ඊගාවට ඔයා ඉගෙන ගන්න ඕනේ තෝලන අනුපාත එහෙම නැත්නම් නුබුන්වත් භාවයේ අනුපාත 4ක් තියෙනවා. මං කිව්වා ද්‍රවශීලතා අනුපාත දෙකයි. මොනවද? ජංගම අනුපාතය සහ ෂණික අනුපාතය. එතකොට තෝලන අනුපාත 4යි. තෝලන අනුපාත 4 අපි කතා කරනවා ණය අනුපාතය, හිමිකම් අනුපාතය, ණය හිමිකම් අනුපාතය සහ පොලී ආවරණ අනුපාතය. මොකද්ද මං කිව්වේ? ණය අනුපාතය, ණය හිමිකම් අනුපාතය, ණය හිමිකම් අනුපාතය, පොලී ආවරණ අනුපාතය. ණය අනුපාතය කියලා කියන්නේ දිගුකාලීන නුබුන්වත්භාවය මනින අනුපාතයක්. එතකොට ණය මුළු ප්‍රාග්ධනයෙන් කොච්චරක්ද කියලා තමයි මේකෙදි බලන්නේ. එහෙනම් ණය ප්‍රාග්ධනය බෙදනවා මුළු ප්‍රාග්ධනයෙන් ගුණ කරනවා 100ෙන්. ආයෙත් මං කියන්නේ ණය අනුපාතය සමානයි ණය ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. එතකොට අපි හිමිකම් අනුපාතයට ගියොත් හිමිකම කොච්චරක්ද කියලා බලන්නේ. මුළු ප්‍රාග්ධනයෙන් හිමිකම කොච්චරද? එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. ණය හිමිකම් වලට යද්දි ණයයි හිමිකමයි අතර තියෙන සම්බන්ධතාවය තමයි බලන්නේ. එතකොට ණය ප්‍රාග්ධනය බෙදනවා හිමිකම් ප්‍රාග්ධනයෙන්. ණය හිමිකම් අනුපාතය සමානයි ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. පොලී ආවරණ අනුපාතය. කොහොමද පොලී ආවරණ අනුපාතයට යන්නේ? බදු පෙර සුද්ධ ලාභය. ඒ කියන්නේ අපෙන් අහන්නේ පොලිය ආවරණය කරගන්න. පොලී ඉන්ට්‍රස්ට් එක කවර් කරගන්න අපි ගාව ලාභයක් තියෙනවද? එතකොට බදු පෙර සුද්ධ ලාභයට පොලිය එකතු කරලා පොලී වියදමෙන් බෙදන්න ඕනේ. බදු පෙර සුද්ධ ලාභය ධන පොලිය බෙදීම පොලී වියදම. බදු පෙර සුද්ධ ලාභය ධන පොලිය බෙදීම පොලී වියදම. බලන්න 2024 මාර්ච් පේපර් එකේ නුබුන්වත් බව කියලා අපිට ඉල්ලලා තියෙන පොලී ආවරණ අනුපාතය විතරයි. පොලී ආවරණ අනුපාතයේ අපි සූත්‍ර මොකද්ද කිව්වේ? බදු පෙර සුද්ධ ලාභය ධන පොලිය. දැන් බදු පෙර සුද්ධ ලාභය 1100යි පොලිය 200යි නේ 1100 ධන 200 1300යි බෙදන්න ඕනේ කීයෙන්ද? ආයෙත් පොලී වියදමෙන්. පොලිය ආයෙත් 200ෙන් බෙදනවා. එතකොට 1300 බෙදීම 200. පැහැදිලිනේ? රොච්චරයි ඔයාලගෙන් ඉල්ලලා තියෙන්නේ. මම අනිත් ටිකක් කිව්වා. නුබුන්වත් බවට මම 4ක් කිව්වා. ණය අනුපාතය, හිමිකම් අනුපාතය, ඊගාවට ණය හිමිකම් අනුපාතය, පොලී ආවරණ අනුපාතය.
ණය අනුපාතය කිව්වහම කිව්වේ මම ණය ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. හිමිකම් අනුපාතයට කිව්වේ හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. ණය හිමිකම් අනුපාතයට කිව්වේ ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. පොලී ආවරණ අනුපාතයට කිව්වේ බදු පෙර ශුද්ධ ලාභයට පොලිය එකතු කරලා පොලියෙන්ම බෙදන්න කිව්වා. බදු පෙර ශුද්ධ ලාභයට පොලිය එකතු කරලා පොලියෙන්ම බෙදන්න කිව්වා. ඔන්න මම අනුපාත වර්ග දෙකක් කතා කරා. ද්‍රවශීලතා අනුපාතය සහ නුබුන්වත් භාවය පිළිබඳ අනුපාතය. මේක ජස්ට් ඔයාගේ ඔළුවට මේ වෙලාවෙම දාගන්න. නෝට් එකක් පොඩි නෝට් එකක් දාගන්න අනුපාත වර්ග මොනවද ඒ අනුපාත වර්ග ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මොකද ඔයාලට නුබුන්වත් භාවය කියලා මෙතන පොලිආවරණ අනුපාතය දුන්නට 2024 මාර්ච් වල අනිත් පේපර්ස් වල නුබුන්වත් භාවයට පොලිආවරණ අනුපාතය විතරක් නෙමෙයි ණය හිමිකම් අනුපාතය අහන්න පුළුවන්. ණය අනුපාතය අහන්න පුළුවන්. හිමිකම් අනුපාතය අහන්න පුළුවන්. හරිද? ඊගාව අනුපාත වර්ගය තමයි නුබුන්වත් භාවයේ 4යි 1යි 2යි 3යි 4යි. ඊගාව එක අපි ඉගෙන ගන්නවා ලාභදායී අනුපාතය. ලාභදායී අනුපාතය කොහෙද තිබ්බේ? මෙන්න තියෙනවා ලාභදායීත්ව අනුපාතය. ඒකෙදී ඔයාට ලාභදායීත්ව අනුපාත තියෙනවා 4ක්. ලාභදායීත්ව අනුපාතක් තියෙනවා 4ක්. මොනවද 4? දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය, හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ඔය තියෙන්නේ වත්කම් මත ඉපයුම් ROA. ස්කන්ධය මත ඉපයුම් ROE. ඔය දෙකම මොකක්ද? වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය, හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් ඉස්සල්ලාම බලමු දල ලාභ අනුපාතය කොහොමද වෙන්නේ? දල ලාභය බෙදීම විකුණුම් ගුණ කිරීම 100. ඔක සරලයි. ශුද්ධ ලාභ අනුපාතය ශුද්ධ ලාභය බෙදීම විකුණුම් ගුණ කිරීම 100. වත්කම් මත ප්‍රතිලාභ එහෙනම් මොකද? කාලච්ඡේදයේ ලාභයට පොලිය එකතු කරලා බෙදන්න වෙනවා මුළු වත්කම් වලින්. මුළු වත්කම් වලට කොච්චර ප්‍රතිලාභයක් හම්බුණාද කියන එක තමයි මේකෙන් බලන්නේ. එහෙනම් කාලච්ඡේදයේ ලාභය. දැන් කාලච්ඡේදයේ ලාභය කියලා ඔයා ගන්නෙ කවුද? බදු පෙරද බදු පසුද? බදු පෙරලාභය. බදු පෙරලාභය තමයි අපේ කාලච්ඡේදයේ ලාභය වෙන්නේ. එහෙනම් කාලච්ඡේදයේ ලාභයට ඔය වරහන් ඇතුළේ දාගන්න බදු පෙරලාභය කියලා එකතු කරනවා පොලිය බෙදනවා මුළු වත්කම් වලින් ගුණ කරනවා 100. මේක ප්‍රතිශතාත්මකව ගන්නෙ. එහෙනම් අපි මේකෙන්ම හදාගෙන යමු. කාලච්ඡේදයේ ලාභය කියලා කොහේවත් දීලා නැහැ. දැන් ওই සූත්‍රය මං දීලා විතරක් තිබ්බනම් එහෙම කාලච්ඡේදයේ ලාභය හොයයි මටත් බැන බැන. එහෙම නෙවෙයි. කාලච්ඡේදයේ ලාභය කියන්නේ බදු පෙරලාභයම තමයි. හරිද? එහෙනම් බදු පෙරලාභය 1100යි. එකතු කරන්න පොලිය 200ක් එකතු වුණා. බෙදන්න ඕනේ මුළු වත්කම් වලින්. මෙන්න මුළු වත්කම් 7000යි. ගුණ කරනවා සම්පූර්ණ එක 100ෙන්. එතකොට අපිට හම්බ වෙනවා වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. එහෙම නැත්නම් වත්කම් මත ඉපැයුම්. වත්කම් මත ඉපැයුම්. ඊගාව අනුපාතය තමයි ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය. එහෙම නැත්නම් හිමිකම් මත ඉපැයුම්. ඒ මොකද්ද? අපේ හිමිකමට සාපේක්ෂව කොච්චර ලාභයක් අපි ලබලාද? කොච්චර ආදායමක් අපි ලබලාද? එහෙනම් කාලච්ඡේදයේ ලාභයට පොලිය එකතු කරලා ඒක බෙදන්න ඕනේ හිමිකම් වලින්. හිමිකම්. දැන් හිමිකම් ප්‍රාග්ධනය නෙවෙයි හිමිකම්. හිමිකම් කියලා මෙතන කතා කරන්නේ දැන් මේකේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර ගණන්වල හිමිකම කියන තැන දාලා තියෙනවා අර මුළු හිමිකම් විදිහට දැන් සාමාන්‍යයෙන් අපි වගකීම් කියන එක ගන්නේ වගකීම් දිගුකාලීන වගකීම් කියන එක ප්‍රාග්ධන අයිතමක් විදිහටමනේ ගන්නේ බැර පැත්තනේ තියෙන්නේ. මේක අපි දන්නවනේ වගකීම් කිව්වහම යා කොටස් දෙකයි බාහිර අභ්‍යන්තර. බාහිර නම් අපි දිගුකාලීන ණය වගේ දේවල් ගන්නවා අභ්‍යන්තර නම් අයිතිකරුගේ හිමිකම ටික ගන්නවා. ඒතර මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිමිකම 4000නේ 4000ම තමයි වෙන මුකුත් තොරතුරු වලට දීලා නැති නිසා.
සමහර ගණන්වල හිමිකරුගේ ප්‍රාග්ධනය සංචිත ප්‍රත්‍යාගන්න සංචිත වගේ ගොඩක් දේවල් දීලා තියෙනවා. එතකොට ඔයාලට ප්‍රත්‍යාගන්න සංචිත වගේ දේවල් මෙතනට ගාව ගන්න බැහැ. හරිද? එතකොට එච්චරම දරුණු වෙයි කියලා අපි හිතන්නේ නැතුව ඉමු. අ ස්කන්ධය මත ඉපයුම් අනුපාතයට යද්දී කාලච්ඡේදයේ ලාභයට පොලිය එකතු කරා හිමිකරුගේ ප්‍රාග්ධන එහෙම නැත්නම් හිමිකමෙන් බෙදුවා ಗುಣ කරා 100ෙන්. එතකොට කොහොමද වෙන්නේ? කාලච්ඡේදයේ ලාභය ආයෙත් බදු පෙර ලාභයමයි 1100යි 1100ට එකතු කරනවා 200ක් 1300යි 1300 බෙදන්න ඕනේ මුළු ස්කන්ධය 4000න් ಗುಣ කරනවා 100ෙන්. පැහැදිලිද? මේක පොඩ්ඩක් හිමීට බලන්න. එතකොට පැහැදිලි. මං කියනවා වේගෙ වැඩිත් දන්නේ නැහැ. හිමීට බලන්න. හරිද? එතකොට ඊගාව දැන් මම කලින්ම පටන් ගද්දිම මං කිව්වා අපිට අනුපාත වර්ග තියෙනවා ද්‍රවශීලතා අනුපාතය, තෝලන අනුපාතය, ලාභදායීත්ව අනුපාතය, කාර්යක්ෂමතා අනුපාතය, ආයෝජන අනුපාතය. එහෙනම් මං ඊගාවට කියනවා කාර්යක්ෂමතා අනුපාතය. කාර්යක්ෂමතා අනුපාත වර්ග තියෙනවා හතරක්. කාර්යක්ෂමතා අනුපාත වර්ග හතරක් තියෙනවා. මොනවද හතර? පළවෙනි එක ණය ගැති පිරිවැටුම් අනුපාතය. ණය ගැති පිරිවැටුම් අනුපාතය. ඊගාවට තියෙනවා ණය එකතු කිරීමේ අනුපාතය. එහෙම නැත්නම් ණය එකතු කිරීමේ කාලය. ඊගාවට තොග පිරිවැටුම් අනුපාතය. ආයෙත් තොග එකතු කිරීමේ දැන් තොග රැඳවුම් කාලය. ඊගාවට ණය හිමි පිරිවැටුම් අනුපාතය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් මං කිව්වා පළවෙනි එක ණයගැති පිරිවැටුම් අනුපාතය. ඒ කියන්නේ අපි අරගෙන තියෙන ණයට විකුණුම් සාමාන්‍ය ණයගැතියන්ගෙන් කොච්චරක්ද කියලා බලනවා. එතකොට ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියන්. ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියන්. ඔක තමයි අපේ සූත්‍රය. ණයගැති පිරිවැටුම් අනුපාතය. ණය එකතු කිරීමේ කාලය. දැන් මේක සාමාන්‍යයෙන් කොමන් ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහන්න පුළුවන්. ණය එකතු කිරීමේ කාලය. එතකොට සාමාන්‍ය ණයගැතියෝ බෙදන්න ඕනවා ණයට විකුණුම් වලින් ගුණ කරනවා 365න්. ඇයි ඒ කාලය? කාලය නම් අපේ අවුරුද්දෙන් දින ගාණෙන් තමයි කතා කරන්නේ. එතකොට අවුරුද්දේ දින 365යි 365න් තමයි ගුණ කරන්නේ. 100 එහෙම දාගන්න එපා මේකට. ගොඩාක් කට්ටියට මේක පැටලෙනවා 100 දාගන්නවා ටක් ගාලා. ඒ මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඕක මතක් වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ණය ගැති එකතු කිරීමේ කාලය, ණය ගැති රැස් කිරීමේ කාලය කිව්වම 365න් තමයි ගුණ කරන්නේ. සාමාන්‍ය ණයගැතියෝ කොහොමද සාමාන්‍ය ණයගැතියෝ ගන්නෙ? ආරම්භක ණයගැතියෝ දීලා තිබ්බොත් අවසාන ණයගැතියෝ දීලා තිබ්බොත් දෙන්නම එකතු කරා දෙකෙන් බෙදුවා. ආරම්භක ණයගැතියෝයි අවසාන ණයගැතියෝයි එකතු කරා දෙකෙන් බෙදුවා. දැන් සාමාන්‍ය ණයගැතියෝ බෙදනවා ණයට විකුණුම් වලින් ගුණ කරනවා 365න්. අපි මේකට යන් ණයගැති රැස් කිරීමේ කාලය අපිට මේක හොයන්න තියෙනවා සාමාන්‍ය ණයගැතියෝ මේ ඉන්නේ ලැබිය යුතු ගිණුම් කියලා දෙන්නේ සාමාන්‍ය ණය ඒ කියන්නේ ණයගැතියෝ තමයි. ලැබිය යුතු ගිණුම් කියලා දෙන්නේ. එහෙනම් 600යි මේ අවසාන දෙන්න ආරම්භක දෙන්න තිබිලා තියෙනවා 650. දෙන්න එකතු කරා දෙකට බෙදුවා. එතකොට හම්බ වෙනවා අපිට සාමාන්‍ය ණය ගැතියෝ. දැන් ආයෝනේ අපිට ණයට විකුණුම්. කොහේ හරි දීලා තියනවාද බලන්න ණයට විකුණුම් මෙච්චරයි කියලා. මෙතන තියෙනවා මේ සියලුම ගණුම් හා විකුණුම් ණය පදනම මත සිදු වෙලා තියෙන්නේ. එහෙනම් අපේ විකුණුම් ඔක්කොම ටික මොනවද? ණයට විකුණුම් තමයි. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ 600ට 650 එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒන උත්තරේ බෙදනවා 5000න් ගුණ කරනවා 365න්. ඇයි ඒ? සාමාන්‍ය ණයගැතියෝ බෙදීම ණයට විකුණුම් ගුණ කිරීම 365 තමයි ණයගැති එකතු කිරීමේ කාලය හොයන සූත්‍රය. ඊගාවට ගාව එක තමයි තොග පිරිවැටුම් අනුපාතය. ඒ කියන්නේ තොග පිරිවැටුම් අනුපාතය කියලා ගද්දී විකුණුම් පිරිවැය බෙදන්න ඕනේ සාමාන්‍ය තොගෙන්. අපේ තොගයෙන් කොච්චරක් විකුණුම් වෙලාද? ඒක තමයි තොග පිරිවැටුම් අනුපාතයෙන් ගණනය කරන්නේ. අපේ තොගයෙන් කොච්චරක් විකුණුම් වෙලාද? එහෙනම් විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගයෙන්. අපි ඒකත් මේකෙම හදමු. විකුණුම් පිරිවැය මෙන්න තියෙනවා 2200යි. අපි සාමාන්‍ය තොගය ගන්නේ කොහොමද? අර විදිහම තමයි. ආරම්භක තොගයට අවසාන තොගය එකතු කරා දෙකෙන් බෙදුවා. ආරම්භක තොගය 800යි අවසාන තොගය 750යි දෙක එකතු කරා දෙකෙන් බෙදුවාම එන උත්තරෙන් තමයි විකුණුම් පිරිවැය බෙදන්න වෙන්නේ. cost of good.
එහෙනම් 2200 බෙදනවා අපිට මෙතන එන සාමාන්‍ය තොගයෙන්. එතකොට හම්බ වෙනවා තොග පිරිවැටුම් අනුපාතය. මේකේ තිබ්බ එකක් නෙවෙයි ඒ කරේ. ඊගාවට තොග රැඳවුම් කාලය. තොග රැඳවුම් කාලය. ඒක නම් හොයන්න තිබ්බ නේද? තොග රැඳවුම් කාලය. නෑනේ ණය හිමි ගෙවීම් කාලය වන්ති. තොග රැඳවුම් කාලය කියලා කියන්නේ අපි ගෙනල්ලා තියෙන තොගය කොච්චර කාලයක් අපේ ව්‍යාපාරය ඇතුළේ තියලා තියෙනවද? අපි ගෙනල්ලා තියෙන තොගය කොච්චර කාලයක් අපේ ව්‍යාපාරය ඇතුළේ තියලා තියෙනවද? එතකොට ඒක හොයන්නේ සාමාන්‍ය තොගය බෙදනවා විකුණුම් පිරිවැයෙන් ගුණ කරනවා 365න්. දැන් අපි දන්නා උත්තරේ සාමාන්‍ය තොගය අපිට හොයාගන්න පුළුවන් ආරම්භක තොගයයි අවසාන තොගයයි එකතු කරා දෙකෙන් බෙදුවා ඒන උත්තරේ බෙදන්න ඕනේ විකුණුම් පිරිවැයෙන්. විකුණුම් පිරිවැය 2200යි ගුණ කරනවා 365න්. පැහැදිලිනේ? මම මේ කියන ඒවා ටික ඒ කියන්නේ ඔයාට දීලා තියෙන හැම පේපර් එකේම මම මේ කියපු හැම අනුපාත ටිකම හදන්න. එතකොට අනුපාත ගානේ නැති. ලකුණු 15 නිකම්ම ගන්න පුළුවන්. ඊගාවට අපි හොයන්න ඕනේ ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමි පිරිවැටුම් අනුපාතය. ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල ණය හිමියන්ට මුදල් ගෙවන වාර ගාන. කොච්චර වාර ගාණක් ඔයා ණය හිමියන්ට මුදල් ගෙවනවද? ඒක හොයන්නේ කොහොමද? ගැනුම් බෙදන්න වෙනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. ගැනුම් බෙදනවා ණයට ගැනුම් මුදලට ගත්තොත් ඒක අපිට අදාළ නැහැ. ණයට ගැනුම් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගෙන්. බලන්න ණයට ගැනුම් තියෙන්න ඕනේ කොයි හරියද? ගැනුම් මේකේ නම් අපිට උත්තරේ දීලා නැහැ. මොකද ගැනුම් වලින් අපිට හදන්න වෙන්නේ නැහැනේ. විකුණුම් පිරිවැය කියලා දීලා තියෙනවා. කෙලින්ම මේ කට්ටිය විකුණනවා ඇති නේද? අපිට ගැනුම් හදාගන්න පුළුවන්. කොහොමද හදන්න වෙන්නේ? අපි විකුණුම් පිරිවැය ගන්න කොහොමද? ආරම්භක තොගය මේකේ තිබ්බ 800ක් නේද? ඉන්න බලමු. මට 800ක් වගේ. නෑ 750යි. ආරම්භක තොගයට ගැනුම් දන්නේ නැහැනේ දැන්. මම x කියලා දාගන්නවා. ගැනුම් එකතු කරලා ඒන උත්තරෙන් අවසාන තොගය අඩු කරපුවම තමයි අපිට විකුණුම් පිරිවැය හම්බ වෙන්නේ. එහෙනම් 2200 හම්බුනේ ඔහොම. එතකොට මෙතන ඔයාට හොයාගන්න පුළුවන් ගැනුම් කීයද කියලා. මේක සමාන කරගත්තාම හොයාගන්න පුළුවන් ගැනුම් කීයද කියලා. එහෙම හොයාගෙන තමයි ඔයාට මේ උත්තරේ හදාගන්න වෙන්නේ. දැන් මම කියපු එක මොකද්ද? ණයට ගැනුම් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගෙන්. ණයට ගැනුම් අපි මේ විදිහට හොයාගන්නවා කොච්චරද කියලා. ණය හිමියෝ අපිට හොයාගන්න පුළුවන් සාමාන්‍ය ණය හිමියෝ මේ තියෙන්නේ. ගෙවිය යුතු ගිණුම් තියෙනවා 500යි අවසාන දිනේට ආරම්භක 600යි. එතකොට 600යි 500යි එකතු කරා 1100යි 1100 බෙදුවා දෙකෙන් 550යි. එතකොට ණයට ගැනුම් හොයාගත්ත මේ විදිහට ණයට ගැනුම් වලින් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගේ. එතකොට හම්බ වෙන්නේ මොකද්ද? ණය හිමි පිරිවැටුම් අනුපාතය. තව එකක් තියෙනවා හොයන්න. මොනවද? ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය. අපිට ඕක හොයන්න වෙනවා. ණය හිමි ගෙවීම් කාලය. ණය හිමි ගෙවීම් කාලය. මේක අනුපාතයක් නෙවෙයි ණය හිමි ගෙවීම් කාලය අපිට හොයන්න වෙනවා. කොහොමද හොයන්නේ? සාමාන්‍ය ණය හිමියෝ බෙදනවා ණයට ගැනුම් වලින් ගුණ කරනවා 365න්. සාමාන්‍ය ණය හිමියෝ බෙදනවා ණයට ගැනුම් වලින් ගුණ කරනවා 365න්. ඔයා මෙතනින් හොයාගන්න ණයට ගැනුම් උත්තරේ තියෙනවා සාමාන්‍ය ණය හිමියෝ මෙතනින් ගන්න පුළුවන් 550ක් නේ ආවේ. 550 බෙදනවා x ගෙන්. x නේ දැන් අපි දන්නේ මෙතන කයි කීය දෙන්නේ කියලා. ඒක හොයන්න. x ගෙන් බෙදනවා ගුණ කරනවා 365න්. 365න්. එතකොට අපිට හම්බ වෙනවා ණය හිමි ගෙවීම් කාලය. පැහැදිලිනේ? ඊගාවට අන්තිම අනුපාතය. දැන් අනුපාත වර්ග 5ක් තිබ්බා. පහෙන් මං 4ක් කතා කරා. මං ඔයාලට මේ විනාඩි 40 ඇතුළත අනුපාත සම්පූර්ණයෙන් පුළුවන් කරනවා. දැන් අනුපාත ටික සම්පූර්ණයෙන්ම පුළුවන් කරනවා කියලා කිව්වා. ඒ වගේම දැන් අන්තිම එක යන්නේ ආයෝජන අනුපාත. ආයෝජන අනුපාත කියද්දී අපි ඉගෙන ගන්නවා මේක වෙළඳපළ තක්සේරු අනුපාතය කියලා ගන්නවා. එක එක කාලෙට එක එක වචන මොඩර්න් වෙනවා. හැබැයි ඉතින් තියෙන්නේ එකම තියරි එක.
වෙළඳපළ තක්සේරු අනුපාතය එහෙම නැත්නම් ආයෝජන අනුපාතය. එතකොට ආයෝජන අනුපාතය කියලා කියන්නේ කොටසක ඉපයීම ගන්න පුළුවන්, කොටසක ලාභාංශය ගන්න පුළුවන්, කොටසක ඉපයීම ඔන්න තියෙනවා මේ දෙකම තියෙනවා එතන. කොටසක ඉපයීම ගන්නේ කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් වලට බෙදන්න තියෙන ලාභාංශය බෙදනවා සාමාන්‍ය කොටස් වලින්. බලමු කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් වලට බෙදන්න කීයක් හරි තියනවද කියලා. මේ තියෙන්නේ වර්ෂය සඳහා ගෙවන ලාභාංශය. ලාභාංශය තියෙනවා 1,50,000යි. කොටසක සාමාන්‍ය කොටස් ගාන අපිට හොයාගන්න වෙනවා. දැන් තියෙන පවතින කොටස් ගාන 500 ලක්ෂ 5යි. එහෙනම් බෙදුවහම එන උත්තරේ තමයි කොටසක ඉපැයුම. දැන් කොටසක් රුපියල් 15යි රුපියල් 3ක් 4ක් එන්න පුළුවන්. බෙදලා බලන්න. හරිද? ඊගාවට කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය හොයන්නේ වර්ෂය තුල සාමාන්‍ය කොටස් සඳහා බෙදන්න තියෙන ලාභය බෙදනවා සාමාන්‍ය කොටස් ගානේ. බෙදා දීලා තියෙන ලාභය බෙදන්නේ. ගෙවන ලද ලාභය තියෙනවා බදු පෙර ලාභය මෙහෙයුම් වියදම්. මෙතන ඒකේ උත්තරයක් නෑ නේද අපිට ගන්න. මෙහෙයුම් වියදම් බදු පෙර ලාභය ශුද්ධ ලාභය ඒත් එතනම තමයි තියෙන්නේ. ඔව්. හරිනේ. වර්ෂය තුල සාමාන්‍ය කොටස් සඳහා බෙදීමට ඇති ලාභය බෙදනවා සාමාන්‍ය කොටස් ගණනින්. සාමාන්‍ය කොටස් ගණනින් බෙදනවා. එතකොට අපිට හම්බ වෙනවා කොටසක ලාභාංශය. ඔන්න ඔය කියන අනුපාත වර්ග ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ අනුපාත වර්ග ටික හරියටම බලාගෙන යන්න අනිවාර්යෙන් ලකුණු 15 ගන්න. එතකොට ඔයාලගේ ලකුණු 60න් දැන් 60ක් හම්බ වෙනවනේ සෙකන්ඩ් එකට සෙකන්ඩ් එකෙන් ලකුණු 15ක්ම හරි. මේක හරියටම හදන්න පුළුවන් තිතට හදලා එන්න. එතකොට මටත් සතුටුයි. හරිද? මම ආයෙත් කියන්න තව චූටි වෙලාවක් අපිට තියෙනවා. ගිණුම් කරන අනුපාත වර්ග අපි 5ක් ඉගෙන ගන්නවා. ප්‍රධාන අනුපාත වර්ග 5යි තියෙන්නේ. ද්‍රවශීලතා අනුපාතය, තෝලන අනුපාතය, ඒකට තව නමක් කියනවා නුබුන්වත් භාවය අනුපාතය, ලාභදායීත්ව අනුපාතය, කාර්යක්ෂමතා අනුපාතය සහ ආයෝජන අනුපාතය. ද්‍රවශීලතා අනුපාතය අපි කොටස් දෙකක් ඉගෙන ගන්නවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. ජංගම අනුපාතය සහ ක්ෂණික අනුපාතය. ජංගම අනුපාතය කිව්වහම ඔයා ඉගෙන ගන්නේ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. ක්ෂණික අනුපාතයේදී ක්ෂණික වත්කම් බෙදීම ජංගම වගකීම්. ඊගාවට අපි තෝලන අනුපාතයට යද්දී තෝලන අනුපාතයේ ප්‍රධාන වර්ග 4ක් ඉගෙන ගන්න තියෙනවා. ණය අනුපාතය, ඒ කියන්නේ ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. ඊගාවට අපි ගන්නවා හිමිකම් අනුපාතය. හිමිකම් අනුපාතයේදී හිමිකම් ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය ගුණ කිරීම 100. තව එකක් තියෙනවා ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය කියන්නේ ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය කියලා විතරයි ගන්නෙ. ගුණ කිරීම 100 දාන්න එපා ඒකට. අමතක වෙලා දාන්න පුළුවන්. පොලී ආවරණ අනුපාතයේදී බදු පෙර ශුද්ධ ලාභයට එකතු කරනවා පොලිය බදු පෙර ශුද්ධ ලාභයට එකතු කරනවා පොලිය බෙදනවා පොලී වියදමෙන්. එතකොට තව අපිට අනුපාතයක් තියෙනවා ලාභදායී අනුපාතය. ඒකෙදිත් 4ක් අපි ඉගෙන ගන්නවා. දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, මුළුවත්කම් මත ප්‍රතිලාභ අනුපාතය සහ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. දල ලාභ නම් දල ලාභයේ බෙදීම විකුණුම් ගුණ කිරීම 100. ශුද්ධ ලාභ නම් ශුද්ධ ලාභයේ බෙදීම විකුණුම් ගුණ කිරීම 100. එතකොට වත්කම් මත ප්‍රතිලාභ වෙද්දී කාලච්ඡේදයේ ලාභයට පොලි එකතු කරා බෙදුවා මුළු වත්කම් වලින් ගුණ කරා 100ෙන්. හිමිකම් මත ප්‍රතිලාභ කියද්දී කාලච්ඡේදයේ ලාභයට පොලි එකතු කරා බෙදුවා හිමිකමෙන් ගුණ කරා 100ෙන්. කාර්යක්ෂමතා අනුපාතයට යද්දී ණයගැති පිරිවැටුම් අනුපාතය ඉගෙන ගන්න තියෙනවා. ණය එකතු කිරීමේ කාලය, තොග පිරිවැටුම් අනුපාතය, ඊගාවට තොග රැඳවුම් කාලය, ණය හිමි පිරිවැටුම් සහ ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය. ඔන්න ඔය ටිකේදී ඔය ටික වැදගත් වෙනවා. ණය ගැති පිරිවැටුම් කියද්දී ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණය ගැතියන්ගෙන්. ණය එකතු කිරීමේ කාලය කියද්දී සාමාන්‍ය ණය ගැතිය බෙදනවා ණයට විකුණුම් වලින් ගුණ කරනවා 365න්. තොග පිරිවැටුම් අනුපාතයේදී විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගයෙන්.
තොග රැඳවුම් කාලයට එද්දි සාමාන්‍ය තොගය බෙදනවා විකුණුම් පිරිවැයෙන් ගුණ කරනවා 365න්. ණය හිමි පිරිවැටුම් අනුපාතයට එද්දි ණයට ගැනුම් බෙදනවා සාමාන්‍ය ණය හිමියන්ගෙන්. ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලයට එද්දි සාමාන්‍ය ණය හිමියෝ බෙදනවත් ණයට ගැනුම් වලින් ගුණ කරනවා 365න්. ආයෝජන අනුපාතයට එද්දි කොහොමද වෙන්නේ? කොටසක ඉපයීම, කොටසක ලාභාංශය. කොටසක ඉපයීම කිව්වහම කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් වලට බෙදලා වෙන් කිරීමට තියෙන ලාභයෙන් ලාභයේ සාමාන්‍ය බෙදනවා කොටස් ගණනින්. ඊගාවට කොටසක ලාභාංශය ගත්තාම සාමාන්‍ය කොටස් සඳහා බෙදන්න තියෙන ලාභය බෙදනවා සාමාන්‍ය කොටස් ගණනින්. ඕක තමයි සාරාංශය අනුපාත. ඔච්චරයි අනුපාත තියෙන්නේ. ඒත් අපි 2024 අනුපාත කොටස ඉවර කරා. 25 මාර්ච් එක ඉවර කරේ 24 මාර්ච් එක 24 ඔක්තෝබර් තියෙනවා 25 මාර්ච් තියෙනවා 25 සැප්තැම්බර් තියෙනවා. ඒ කොටස් තුන මම ඊගා වීඩියෝ එකෙන් දාන්නම් සම්පූර්ණයෙන් එතකොට ඔයාලට කරලා ඉවර කරන්න පුළුවන්. වීඩියෝ එක දානකම් ඉන්න එපා. අනුපාත ගණන් ටික හදන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හරි. Okay, thank you.